අලුත් දවසක අලුත් මලුත් ටෙක් ගැජට් එකක් එක්ක ටෙක්නික් බ්‍රාලුව හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි වැඩි වෙලා ගන්න නැතුව බලමු මොකක්ද මේ අලුත් මලුත් ටෙක් ගැජට් එක කියලා. ක්ලීටෝන් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන ඉලෙක්ට්‍රිකල් මිල්ක් ෆෝදා එකක් තමයි මම ඔයාලට මේ විදිහට අරන් අවිල්ලා තියෙන්නේ. ඩිවයිස් එකේ ඉමේජ් එකක් ඔයාලට මේ විදිහට බොක්ස් එකේ ෆ්‍රන්ට් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම පහලින් මේක බැටරි ඔපරේටර් කියලාත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට මේ ඩිවයිස් එක කලර්ස් 6කින් මිලදී ගන්න පුළුවන් කියලාත් බොක්ස් එකේ සයිඩ් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක මේඩ් ඉන් චයිනා කියලා සටහන් කරන්නත් අමතක කරලා නැහැ. බොක්ස් එකේ පිටුපස මේ විදිහට ස්පෙસિෆිකේෂන්ස් කිහිපයක් සඳහන් කරලා තියෙනවා. ඩිවයිස් එකේ මොඩල් නම්බර් එක KJBQ21 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඩිවයිස් එකේ වෝල්ටේජ් එක DC 3 වෝල්ට් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ඩිවයිස් එකේ කරන්ට් එක 3.3 ඇම්පියර් කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි මේ ඩිවයිස් එක අන්බොක්ස් කරලා බලමු මේ ඩිවයිස් එකෙන් අපිට මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපිට මුලින්ම මේ ඩිවයිස් එකේ විශ්නෝච් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් තමයි මේ ඩිවයිස් එකේ හැම දෙයක්ම අපි මික්ස් කරන්න උපයෝගී කරගන්නේ. ඉතින් ඊට අමතරව මේ ඩිවයිස් එකට අදාළ කරන පේපර් වර්ක්ස් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට රූප සටහන් සමගින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඩිවයිස් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් තමයි අපිට මේ ඩිවයිස් එකේ අපිට අදාළ කරන ප්‍රධාන කොටස අතර ගන්න ලැබුණේ. ඉතින් අපි පැක් එකකින් එළියට අරන් බලමු මේ ඩිවයිස් එකේ ප්‍රධාන කොටසින් මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේගොල්ලෝ මේ ඩිවයිස් එකට අතට අල්ලන්න පුළුවන් විදිහේ හුරු බුහුටි ඕවල් හැඩයක් තමයි මේ ඩිවයිස් එකට දීලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ බ්‍රෑන්ඩ් නේම් එක ක්ලීටෝන් කියලාත් මේ ඩිවයිස් එකේ මැද මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් බොක්ස් එකේ වගේම මේ ඩිවයිස් එකට අදාළ කරන ස්පෙસિෆිකේෂන් සියල්ල මේගොල්ලෝ ඩිවයිස් එකෙත් මේ විදිහට ස්ටිකර් කරලා තියෙනවා. ස්පෙෂලි මේ ඩිවයිස් එකේ හැඩය ගත්තොත් ගොඩාක් හුරු බුහුටි ඕවල් හැඩයක් දෙන්න මේගොල්ලෝ හැම විටම උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මේ ක්ලීටෝන් කියන බ්‍රෑන්ඩ් එක ටිකක් හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට තමයි මම දකින්නේ. දැන් අපි බලමු මේ ඩිවයිස් එක මුලින්ම පවර් අප් කරගන්නේ කොහොමද කියලා. ඉතින් උන්ට බලා ගන්න පුළුවන් මුලින්ම මේ විදිහට ලොක් අන්ලොක් කියලා සිම්බල් දෙකක් තියෙනවා මේ විදිහට. ඔයාට මේ ඉහළ කැප් එකේ තියෙන මාක් එක මේ විදිහට අන්ලොක් සිම්බල් එක පැත්තට ටර්න් කළාම ඔයාට මේ කැප් එක මේ විදිහට ලේසියෙන්ම අන්ලොක් කරගන්න පුළුවන්. ඔයාට මේ කැප් එක ඕපන් කරලා පස්සේ මේ විදිහට සිම්බල් දෙකක් බලා ගන්න පුළුවන් ප්ලස් මයිනස් කියලා. ඉතින් මේ ප්ලස් මයිනස් සිම්බල් දෙකට අනුව තමයි ඔයාගේ ඩබල් ලේයර් බැටරි දෙක මේ හෝල් එකට මවුන්ට් කරන්න ඕනේ. ඉතින් මේ වගේම මේ කැප් එකේ ඉදිරිපස වලට මේ විදිහට ස්විච් පොයින්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්විච් පොයින්ට් එක මේ විදිහට ප්‍රෙස් කරද්දී පිටිපසු තියෙන මේ අග්‍ර දෙක ඔයාගේ බැටරි වල ප්ලස් මයිනස් අග්‍රවල ගෑවුනහම තමයි මේ ඩිවයිස් එක පවර් අප් වෙලා මේ ඩිවයිස් එක ඇතුලේ තියෙන මෝටර් එක ඔන් වෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි මේ ඩිවයිස් එක කැරකෙන්න පටන් ගන්නෙ. මම මේ ඩිවයිස් එක පවර් අප් කරන්න ඇල්කලයින් ඩබල් ලේයර් බැටරි දෙකක් මේ විදිහට අරගෙන තියෙනවා. මම ඔයාලට ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට මේ විදිහට ප්ලස් මයිනස් වලට අනුවත් ඔයාලට මේ බැටරිය මේ හෝල් එකට මවුන්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බැටරිය මුහුණතේ සිම්බල් එකට අනුව මේ විදිහට දකුණු පැත්තට ප්ලස් සිටින විදිහටත් වම් පැත්තට මේ විදිහට මයිනස් සිටින විදිහටත් ඔයාලට මේ හෝල් එකට බැටරි දෙක මවුන්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැකපු තව එක විශේෂත්වයක් තමයි ඔයාගේ පහසුව සඳහා සිම්බල් වර්ග දෙකෙන්ම මේ බැටරි මවුන්ට් එකේ මේ විදිහට ඩිස්ප්ලේ කරලා තිබීම. ඉතින් ඔයාලට මේ විදිහට බැටරි දෙක මවුන්ට් කරගත්තන් පස්සේ මේ ස්විච් කැප් එකේ තියෙන මාක් එක අන්ලොක් එක පැත්තට මේ විදිහට මුලින්ම මවුන්ට් කරගෙන ඊට පස්සේ ඔයාලට මේ ලොක් සිම්බල් එක පැත්තට මේ විදිහට ටර්න් කළාන් පස්සේ මේ ස්විච් කැප් එක ඔයාලට ලේසියෙන්ම ලොක් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මේ ඩිවයිස් එකේ ඉහළ තියෙන මේ ඕවල් හැඩේ ස්විච් එක මේ විදිහට ප්‍රෙස් හෝල්ඩ් කරන් ඉන්නකොට ඩිවයිස් එකේ මෝටර් එක ඔන් වෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෝටරේට විස්නෝච් එක කොහොමද සවි කරගන්නේ කියලා. දැන් ඔයාලට පුළුවන් මේ විස්නෝච් එකේ මෙන්න මේ කළු පාට මවුන්ටින් කොටස මෝටරේ ෂාෆ්ට් එකත් එක්ක හොඳට ෂීට් වෙන විදිහට මේ විදිහට ප්‍රෙස් කරලා සවි කරගන්න. ඉතින් මෙතනදී මෝටරේ තියෙන බඳත් එක්ක මේ ෂාෆ්ට් එකේ මෙම මවුන්ටින් කොටස හොඳට ෂීට් වෙනකල් හොඳට ප්‍රෙස් කරලා සවි කරගන්න අවශ්‍ය වෙනවා. දැන් ඉතින් මේ ඩිවයිස් එකේ සියලුම ඇසෙම්බ්ලින් කටයුතු නම් අවසానයි. දැන් අපිට බලන්න පුළුවන් මේ ක්ලිටෝන් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන ඉලෙක්ට්‍රික් මිල්ක් ෆෝදා කියන ඩිවයිස් එකේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා අපි වැඩි කතා නැතුව ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක්ම අරන් බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. මම මුලින්ම මේ ඩිවයිස් එක එක්ස්පීරියන්ස් කරලා බලන්න හදන්නේ ප්‍රෙෂ් මිල්ක් පවුඩර් එකකින්. ඉතින් මම ප්‍රෙෂ් මිල්ක් පවුඩර් එක මේ විදිහට ක්‍රීමි කරලා අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ඩිවයිස් එක ආධාරයෙන් මේ ප්‍රෙෂ් මිල්ක් පවුඩර් ක්‍රීමි එක කොයිතරම් දුරට ෆෝම් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ ඩිවයිස් එක බැටරි පවර් වලින් ඔපරේට් වෙන පෝටබල් ඩිවයිස් එකක් හින්දා ඔයාලට ඉතාමත් ලේසියෙන් ඕනම ඇන්ගල් එකකට හසුරවන්න පුළුවන් මේ ඩිවයිස් එක.
ඒ වගේම මේ ඩිවයිස් එකේ තියෙන තව විශේෂත්වයක් තමයි ඔයා කොයිතරම් ස්පීඩ් එකකින් කොයිතරම් ඇන්ගල් එකකින් ඔයා මේ ලික්විඩ් එක කැරකුවත් ඔයාගේ කප් එකෙන් එළියට මේ ලික්විඩ් එක විසි වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ විශ් එකේ තියෙන ස්පෙෂල් ඩිසයින් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයාට දැන් බලා ගන්න පුළුවන් මගේ ෆ්‍රෙෂ් මිල්ක් ක්‍රීමි එක මේ විදිහට හොඳට ෆෝම් වෙලා තියෙනවා. ඉතින් ඔයා නිතරම කැප්චිනෝ හදන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ඩිවයිස් එක උපයෝගී කරලා ෆ්‍රෙෂ් මිල්ක් මේ විදිහට හොඳට ෆෝම් කරලා ලස්සන රසවත් කැප්චිනෝ එකක් හදාගන්න. මට මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික ෆෝම් කරගන්න මිනිත්තුවයි තප්පර 30ක පමණ කාලයක් තමයි ඉතින් ගත වුනේ. ඔයාට මේ වැඩ නිම වුණාන් පස්සේ මේ මිල්ක් විෂ් නෝච් එක එළියට ඇදලා ගලවලා ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ මික්ස් කරන ෂාෆ්ට් එක ලේසියෙන්ම ගලවලා ක්ලීන් කරලා නැවත සවි කරන්න අවශ්‍ය නිසා තමයි මේගොල්ලෝ මේ ඩිසයින් එකට ඇන උපයෝගී කරගෙන නැත්තේ. ඉතින් ඒ වගේම හොඳින් මතක තබා ගත යුතු කරුණක් තමයි මේ ඩිවයිස් එක මේගොල්ලෝ වෝටර් ප්‍රූෆ් විදියට නම් නෙමෙයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයා මේ ඩිවයිස් එකට වතුර යන්නේ නැති වෙන්න හොඳින් වග බලා ගන්න සිදු වෙනවා. අපි දැන් බලමු එග් එකක් ෆෝම් කරගෙන මේ ඩිවයිස් එක ආධාරයෙන් මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම මෙතනදී එක බිත්තරයක් තමයි අරගෙන ඇවිල්ලා තිබුණේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩිවයිස් එක ආධාරයෙන් මම මේ බිත්තරේ ෆෝම් කරද්දී කෝප්පෙන් භාගයකට වඩා ඉතා හොඳින් ෆෝම් වෙනවා. මම මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලා සඳහන් කළා වගේම ක්ලීටෝන් කියන්නේ චයිනීස් උනත් ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයා ලෝ බජට් එකකට හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයනවා නම් ක්ලීටෝන් කියන බ්‍රෑන්ඩ් නේම් එක හොඳයි කියලා මම අනුමත කරනවා. මම මේ ඩිවයිස් එක තෙමු ඇප් එක හරහා තමයි ඕඩර් කළේ. ඉතින් ඔයාටත් මේ ඩිවයිස් එක අවශ්‍යයි කියලා හිතුනොත් ඔයාටත් පුළුවන් තෙමු ඇප් එක through මේක ඕඩර් කරන්න. ඉස්සෙල්ලා වගේම මට මේකත් හොඳට ෆෝම් වෙන්න ගත උනේ විනාඩියකුයි තප්පර 30ක කාලයක් පමණයි. තවත් මේ වගේ අලුත්ම අලුත් ටෙක් ගැජට් වීඩියෝ එකකින් හමු වෙනතුරු ටෙක්නික් බ්‍රාලුව හැමෝටම ප්‍රාර්ථනා කරනවා දැනුමෙන් පිරුණු දිනයක් වේවායි කියලා.